ආයුබෝවන් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ගෙනාවා වෙනස්ම විදිහේ රොටි රෙසිපි එකක්. මේ රොටිය හදාගන්න හරිම ලේසි. චීස් බේරෙන රසම රස රොටිය හදාගන්නේ කොහොමද කියලා දෙන්න එන්නකෝ. මුලින්ම අපි රොටි ඩෝ එක හදාගමු. පාන් පිටි වලට කැමති ප්‍රමාණයට ගන්න මම මෙතන ගත්තා පාන් පිටි ග්‍රෑම් 200ක්. පාන් පිටියකට ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරගත්තා. දැන් වතුර ටික ටික දාලා ඩෝ එක හදාගන්න. ඩෝ එක සාමාන්‍ය ගානට හැදීගෙන එද්දී තෙල් ටිකක් දාලා හොඳට අනා ගන්න. ආයෙත් වතුර ටිකක් දාලා ඩෝ එක හදන්න පටන් ගන්න. හොඳට නීට් කරගන්න ඕනේ. ආයෙත් තෙල් ටිකක් දාන්න. තෙල් ටිකක් දාලා හොඳට අනා ගන්න. දැන් ඩෝ එක වහලා අපි පැත්තකින් අරන් තියමු. දැන් බලමු පිළින් එක හදාගන්න මොනවද ඕනේ කරන්නේ කියලා. මුලින්ම ලුණු ගෙඩියක් අරන් හීනියට කපා ගන්න. තව සුදු ලුණු බික් කීපයකුත් හීනියට කපා ගන්න. මම පිළින් එක හදන්නේ බිත්තරයි කැරටුයි මික්ස් කරලා කැරට් ටිකත් හීනියට කපා ගන්න. ලුණු කොළ ටිකකුත් අරන් හීනියට කපා ගන්න. කරපිංචා ටිකත් හීනියට කපා ගන්න. අපිට තව චීස් ඕනේ. චීස් ටිකත් හීනියට ගේට් කරගන්න. මම ගත්තා බිත්තර දෙකක්. බිත්තර දෙකට ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරගත්තා. පෑන් එක ලිපේ තෙල් ටිකක් දාන්න. තෙල් ටික රත් වීගෙන එද්දී අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය දාගන්න ඕනේ. මම බිත්තර එක ස්ක්‍රම්බල් කරගන්නයි හදන්නේ. ස්ක්‍රම්බල් කරගෙන අයින් කරගන්න. දැන් ආයෙත් පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට සුදු ලුණු ටික දාන්න. සුදු ලුණු ටික බැදීගෙන එද්දී කරපිංචා ටිකයි ලුණු ටිකයි දාන්න. කරපිංචා ලුණු ටික තෙලෙන් තැම්බීගෙන එද්දී ඒකට කැරට් ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න. මම මේ මිශ්‍රණයට කහ ටිකුයි කෑලි මිරිස් ටිකුයි ලුණු ටිකුයි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මික්ස් කරනවා. තෙලෙන් තැම්බීගෙන එද්දී ඒකට අපි ස්ක්‍රම්බල් කරගත්ත බිත්තර ටික දාලා හොඳට මික්ස් කරගන්නවා. අන්තිමට ලුණු කොළ ටිකක් දාලා හොඳට මික්ස් කරගන්නවා. දැන් ඩෝ එක අරගන්න. ඩෝ එක රෝලින් පින් එකක් ආධාරයෙන් හරි අතින් හරි හොඳට මේ තුනී කරගන්න ඕන. තුනී කරගෙන ඒකට චීස් ටිකක් දාන්න. චීස් එක උඩින් අපි හදාගත්ත පිළින් එක දාන්න. ආයෙ පිළින් එක උඩින් චීස් ටිකක් දාන්න. දැන් මේ වගේ රොටිය එකට අල්ලලා අපි පිළින් එක පේන්නේ නැතු වෙන්න වහගන්න ඕනේ. රෝලින් පින් එක ආධාරයෙන් මේක තව ටිකක් තුනී කරගමු. හොඳට දෙපැත්ත හරව තුනී කරගන්න. පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් ගාලා අපි හදාගත්ත රොටිය ඒකට දාමු. දාලා රොටිය උඩිනුත් තෙල් ටිකක් ගා ගන්න. හොඳට දෙපැත්ත හරව මද ගින්දරේ රොටිය පුච්ච ගන්න ඕනේ. මම මේක හදන්න ගත්තේ පාන් පිටි ග්‍රෑම් 200යි. ඒකෙන් මම සාමාන්‍ය ප්‍රමාණය රොටි දෙකක් හදාගත්තා. දැන් රොටිය උණු උණුවෙන් රස බලන්න පුළුවන්. මේ වගේ රසම රස රෙසිපි දැනගන්න ඉදිරියටත් මාත් එක්ක ඉන්න මගේ channel එක subscribe කරන්න.